dia di kalau ini nanti naik pernah dia udah dia nama dia lah apa kota anggal lagi ada keluhan kan banyak lagi dia nak namun jangan kan belum bisa dari kalau tinggal di nói kalau sụp nó qua bị coi cái ba cái gì thì cái chuyện đó là bị bắt nó cũng có cái này này có cái đó có cái đó là cái sama kan waktu itu hujan lebat terus ini perkasan ya tadi orang kali dia ni kan ini kali dia ni parumak ke ini mana kali dia ni dengan gimana kali dia ni parumak ke surah utara surah suri rakyatnya dia ආයිබෝ පැමිණිත් වයිගලයා අද ආවා කොටමුදුනේ ගම. ඒ කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පූජා පිටිය අලදිනිය හැදිනිය මේ අතර තියෙන කොටමුදුනේ ගම පුරාණ විහාරස්ථානට මේ විහාරස්ථානයේ තියෙන විශේෂී දෙල්ලිපියක් ඒ දෙල්ලිපිය ගවේෂණය කරන්න තමයි අපි අද ආවේ ඒ ආවේ Mereka berasal dari SDP mesti udahan ini, mungkin itu doa ini nak berbalan ini, jelas kantor udah ada tidak bisa, media kogi ada tidak, dari media no kogi ada tidak kita, gila api SDP balam tu, ini tiada SDP, ini mana kantor rahasia, kantor rahasia gila, kata api sana dia. අර මේ පුතුගීසි ලන්දේසි කාලේ නිර්මාණය කරේ ඒ වගේ තමයි ඒ ආభాසය අරගෙන තියෙනවා කියලා මට පොඩ්ඩක් කියන්න. දැක්කාම හිතෙනවා නිකන්. පාලම් බෝක්ක හදද්දි මේකේ තියෙන තව විශේෂයක් තමයි මේ මකර රූපය මේක හැමතැනම තියෙනවා මේ අතන තියෙන විශේෂ මකර රූපය මේ මකර හැදිලා තියෙන කිඹුලගේ කට ඇතාගේ හොඬ ඊළඟට මාළුවාගේ කොරපොතු ඉම්පාසේ ඉස්සගේ ඇස් එළියට බැලලා තියෙනවා. අන්න ඒක තමයි මේ සමානයි ලංකාවේ මකර තොරණේ විශේෂ ලක්ෂණ. අපේ ගියාම අපි දන්න හැටියට මේ මකර තොරණට උඩින් බෝධියක් තියෙන එකම විහාරස්ථානය තමයි මකර තොරණට උඩින් බෝධියක් තියෙනවා. ඕක වෙන තැන් වල නැහැ.
ඒකට එහා පැත්ත පේනවා ඒ පැත්ත ගරාදි කියලා. බලන්න පැරණි එකම උදවියගේ තාක්ෂණ නුවණ. ඉතින් මේ විහාරේ අර ගලේ මේ ලෙනක් තියෙන නිසා මේක එහා පැත්තට අරයි යන්න තිබුණා. ඒක එහා යන්න නැතුව මෙතනින් නතර කළා. හොඳ වෙලාවට දැනගත්තා මේ අවදානි දවසක මේක වෙනවා කියලා. ඒක හැදුවා නම් මේක කරා යන්න ගන්නවා. ඒකේ ගොඩක් හැදුවේ නෑ ඒක. ඥානෙ ඔය ඒක හොඳ ගොඩක් තිබුණා මේ දැන් ඉන්න පුපුරලා පුපුරලාට බරට තමයි පුපුරලා තියෙන්නේ. ඒගොල්ලෝ දැනගෙන හිටියා යම් තව අවුරුදු 10කින් හරි 500කින් හරි මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒ හින්දා ඒක නොකර ඉඳලා තියෙනවා ඥානෙ භාවිතා කළා. ඔව්. එයාමද මේ දාගෙන ඉන්නවද නෑ මේ ගානක් තිස්සේ ඉගෙන එක එකපාරක් අපි හැදුවා. මොකද ඒ බෑබත් දාලා ඒක හරියට නෑ තව වහින්න. ඔය බෑවුනේ මේක ඒක නෑ මම මේක වෙනස් වෙනවා. මෛත්‍රී දෝෂය. kan kalak itu tahu nih yang lagi pizza dia biar situ oke terima බවුන් වඩන මේ හොඳ තරම් මේ නිස්කලංක තන දෙයක් හැම තැනකම මේ මිහිලියාවටි දෙදායි මේ වර්ණයේ විශේෂ වර්ණ පහයි යොදලා තියෙනවා. කහ පාටයි කහ පාට, රතු පාට, තොර පාට, නිල් පාට, සුදු පාට. මේ හැම හිසියක්ම තියෙන්නේ රතු පාටමයි. නේ? කියන්නේ මෙරුම් වර්ණේ. ඔව් ඒ වර්ණේ තමයි තියෙන්නේ. කියන්නේ කුණු ලේ පාටින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔය සියලුම මේ දේවල් හම්නේ ගස්වල පොළපොතු මල් ආදීන් ගන්න වර්ණේ ඔව්. ඒක හිස්තනක්වත් තියලා නැහැ. හැමතැනම මොනවා අපිට චිත්‍රාංග කාලේ උගන්වන්නේ හිස්තැන් තියන්න එපා කියන එක. මොනවද මෑතක කියලා මෑතක ඉඹුල් ගහක් තියෙන. කටු ඉඹුල් රජ්ජුර උල තිබ්බේ ඔයයන් තමයි. කොට මුදුලේ කළ රජමාවියා. ඉති භූමිය තමයි මේ. කන්දත් තරණය කරන කන්ද තරණය කිරීම දෙකිනේ පුතා. මේ සුභා ධර්මයේ මොන තරම් නිර්මාණ කරුවෙක්දනේ නැත්තා ඈ මේ බලන්න කිසි මේවා කොහොමද අවදා මෙහෙම හැදුනාට කියලා හිතාගන්නේ අතනවද හරිද අපිට කාවා සුද්ධ කරන්න මොනවාකුත් නැහැ එහෙම දෙයක් නැහැ නේ මේකේ අපි කියන්නේ ඒකනේ. ඔව්. පතරාජ මහත්තයා වැරදි නම් අපි කෙලින්ම අයින් කළා දාමු. ඔයගොල්ලෝ එන්න එළියට. ඔව්. ඇවිල්ලා කියන්නකෝ. ඔය ඒ කියන්නේ දැන් මේ කවුරු හරි මේක ප්‍රශ්න කරනවා නම්
ඇවිල්ලා මේ ස්ථානට එන්න. ඔව්. ඇවිල්ලා මේක බලන්න. හරිද? ඇවිල්ලා බලන්න. අර තර්කෙ බෙදින්න බෑ ඔව්. කියලා. බබනයි කර. ඔව් ඒ නෑ අරක කියන්න පුළුවන් නෑ මේක පේන්නේ ඔව්. නෑ. කොහොම මේ අකුණු හතරයි දාන්නේ? ඇයි දාන්නේ? ඒ තමයි එතන තර්කයක් තියෙනවනේ. තර්කයක්. ඇයි ඒ අකුරු හතර ඉවත් කරලා තින්නේ. හරිද? මොනවාරි දෙයක් කරන්නේ. අපි නම් දැන් මේ ආචාර්ය ජයරත්න පතිරාජ මහතාට දුරකථනයෙන් අමතලා මොකද එතුමාට මේ ස්ථානට එන්න බෑ. එතුමාගේ උපදෙස් අනුව තමයි අපි මේ ස්ථානට ආවේ. එතුමා යම්කිසි අපිට උපදෙස් ප්‍රමාණයක් දුන්නා. ඒ උපදෙස් අහගෙන තමයි අපි මේ ස්ථානේ බොහොම දුරකථන ගෙවාගෙන බොහොම මේ කඳුකරේ නැගලා මේක මේ එන්න පුළුවන් පහසු ස්ථානයක් නෙමෙයි. අපි එතුමාට දුරකථනයෙන් අමතනවා මේ ස්ථානේ දැන් මොකද අපේ යුතුයකමක් තමයි එතුමා සම්බන්ධ කර ගැනීම. අපි මේ ලෙනගාවෙන් නම් එතුමාට දුරකථනයෙන් අපි කතා කරලා බලමු එතුමා අපිට මොනවා හරි තව උපදේශයක් දෙන්න ඉඩ තියෙනවා. ඔව්. හලෝ කියන්න. ආයිබෝම් මහත්තයා. ඔව් අපි දැන් ලෙනට ආවා. ලෙනේ ඉන්නේ. බොහොම අමාරුවෙන් ඉතින් ඔබතුමා මේ ස්ථානට ඇවිල්ලා පය ගහලා අපිට වඩා ඔබතුමා මේ භූමිය ගැන දන්නවනේ. ඒ හින්දානේ ඔබතුමා අපිට මේ උපදෙස් දුන්නේ මේම ඵලයල්ල මේ විදිහට ඵලයල්ල කියලා. අපිත් බොහොම අමාරුවෙන් ඇවිල්ලා එතන තියෙන ඒ කියන්නේ පරිසරයේ තියෙන භයානකකම ඔබතුමා දන්නවනේ. ඉතින් අපි දැන් ලෙන යට ඉන්නේ. අපි දැන් සෙල්ලිපිය අපි එක වතාවක් කියවුවා. කියලා දැන් ඔබතුමාට අපි නැවතත් මේ ආරාධනා කරනවා අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දුරකථනයෙන් ඔබතුමාව සම්බන්ධ කරගෙන ඉන්නේ. යම්කිසි දෙයක් තියෙනවා නම් අපේ නාලිකා බලන මේ උරුමෙන් බිදක් ට්‍රැවල් විත් වයිහලයා ජයරත්න පතිආරච්චි කියන නාලිකා තුනම බලන අපේ පිරිසට යම්කිසි දෙයක් ඔබතුමාට ප්‍රකාශ කරන්න නැති ඒ වචන ස්වරූපේ ප්‍රකාශ කරන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඔව් හරි මම කතා කරන්න ප්‍රකාශ කරන්නම්. අර පොඩි ගණනක් පිළිමර දාලා එකතුවක් කරන්නම්. මොකද මේ ජයරත්න පතිරාජ YouTube නාලිකාව travel with වයිද YouTube නාලිකාව ඊළඟට වයිද YouTube නාලිකාව තව අපේ තව කෙනෙක් ඉන්නවා මේ උරුමෙන් විදක් කරන ජීවිත ගෲප් මාක්‍යන් නෝර සම්බන්ධ කරගෙන මේ වගේ තැන්වල දින්දා වීඩියෝ කරන්න නාලිකා දෙමාතරෙම මේවා ප්‍රචාරය කරන්න ප්‍රවර්ධනය කරන්න ඒ හැමෝටම තවත් ඉන්නවා තව අර උරුමෙන් සොයා උරුමය ඕන කෙනෙකුට ඇවිල්ලා කතා කරන්නවද මේ සාජීව විද්‍යාත්මකව භූමියේ පයල් දිලා කතා කරන්න මේක මම දන්න දේ කියා දෙන්නම්. ඒකට ලංකාවේ ඉති මම කියන්නේ උතර ස්ථානයේ කියලා සඳහන් වෙන්නේ මගේ දැනුම ඇටියට පිළිදෙන් ගිහලා අපෝ දෙක තුනක් අතගාලා වෙලා මොනවාරක් වෙනවා ශ්‍රී ලංකා බෞද්ධ පාලිතිකරේ යන්නලායත් එක්ක සෙල්ලිපිය විහිදිපොළ වෙනලා ඇති ඒ පොළා පිටර උඩට යනවා නිල්ලා ආපහු පොඩ්ඩක් ඇන්ගල් එකේ ඒක නිකන් නිකන් ලෝකයක් වගේ තියෙන නෑ නමුත් මේකක් තියෙන්නේ ඒක දෙන්නලා තියෙනවා ඒකවල සෝෂෝ ඕවා පිටවත් කරලා ඉස්සරහට පිටවත් කරලා ඔය පිටවත් යනවා නමුත් ප්‍රකාශ කරලා මම පොත්පත් ආකාර කරන ප්‍රකාශ කරලාට ඒ සමාජ පොත්වල සුද්ධන්නේ පොත්වල ඉංග්‍රීසි පොත්වල දින ප්‍රකාශයන් වැරදි. ඒක ගලේ තියෙන්නේ ඔක නෙමෙයි. ගලේ තියෙන්නේ පරුමක ඉන්නේ මම මේ ගලේ පිටපත කියන්නේ බලන්න කියනවා ගලේ තියෙන්නේ පරුමක සුර පුතහා ඔසුර හෝ සුරි රයන්නේ තියෙන පොඩි ඉරිකැලක් ඒක තමයි මම කියන්නේ තන ඉන්නේ නල්ලා ඉර බලන්න පරුමක පුතහා සුරි හෝ සුර මේක බලන්න හරියට ගලේ අපර පොඩ්ඩක් දිනවද කියලා කෑල්ල තියෙනවා මාත්‍ය. පරුමක සුරි පුතහා පරුමක සුරි පුතහා පරුමක ඒ පරුමක කියන එකේ මේ අපරු මයන්න උඩ ගිහිල්ලා කයන්න පරිදහට ඇවිල්ලා ඒ විදිහට එතන අපරු යාර මෙහාට කරලා තමයි ලියා කියන්නේ ලියපො ලේඛකයෙක් කියලා ලියාගෙන යනකොට වැරදිලා හරි මොනවා හරි වෙලා අපරු උඩයි යටයි මැදයි දුම්කුරේම තියෙන දෙවෙන පරුමක කියනවා අපරු අතර පරුමක ඊට පස්සේ පරුමක විමල උපකහ ලෙනියකට තමයි තියෙන්නේ. ඔව් එහෙමයි. ඒක ඔයගොල්ලෝ හරියට බලලා ඒ කැපම් පාරවල් කියලා හොඳට ෂූට් කරලා
ඩ්‍රෝන කැමරාවෙන් වීඩියෝ කරලා හරියට දාන්න ජනතාවට බලන්න. ඒ බලලා පරණකාර මාත්‍රකේ පොතේ ස්කෑන් පේජ් එක තියෙනවා. ඒක තියෙනවා. ඒක ඉංග්‍රීසියට වරේ ඉතිකලා තියෙන්නේ. ට්‍රාන්ස්ලේට් එකේ ඉංග්‍රීසියෙන් පරමක දුර පුතා මම දත කාලේ හදලා. ඒකට පරණකාරගේ පොතේ කෙලින්ම අකුරු 4ක් ඉවත් කළා තියෙනවා. පරම කියන අකුරු 4 දෙවෙනි පරම කියන වාක්‍යයේ වචනේ අපි එහෙම විදිහට අයින් කළා තියෙනවා. ලියන්න ඉස්සෙල්ලා දුවන්නේ පාපිලා අයින් කළා තියෙනවා. මම ඒක දැන් අවුරුදු 20ක් තියෙනවා. දැන් ඒක මේ මං කියන එක පිළිගන්න නැත්නම් මම ඒක බෞද්ධ පාරිශුද්ධයේ ආයත 95 දෙදාය කාලේ කංගිලා පෙන්නනවා තමයි ඔය නායකයන් නායක හඳුනගත්තත් එතකොට මේක මේ සමස්ත ලෝකවල ජනතාවට මේ පතරාජි කියන එක හරියද බොරුද පරණිකාන කියන එක හරියද බොරුද ඇත්ත කොයි කියලා හොයාගන්න අපි ලෝකෙ ඉඳලා ගන්නනේ ඒ දාලේ පිටවද හරියි මම ඔය කියනවා කියන්න තියෙන තව ඕනේ ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න පුළුවන්. ඔව් මහත්තයා මෙහෙමයි දැන් අපි දැන් ඔබතුමා කිව්ව අපි දැන් මේ ඉම්පික්ෂන් ඔෆ් සිලෝන් කියන පොත තියෙනවානේ. ඒ කියන්නේ පරණවිතාන මහත්තයා ලියපු පොත තියෙනවානේ. දැන් ඒ පොතත් එක්ක පරිශීලනය කරද්දී ඒ පොතේ මහත්තයා අකුරු 4ක් අඩුයි. ඒ කියන්නේ දැන් අපි ඒක පරමුඛ කියන කැලල නැහැ. පරමුඛ කියන කැලලක් නැහැ. ඒක ඉවත් කරලා තියෙන්නේ. එතකොට දැන් භූමිය දැන් ඔබතුමා හැම වෙලාවෙම ඔබතුමාව විවේච කරන කොටසක් ඉන්නවනේ. ඔහොම නැහැ මෙහෙම නැහැ කියලා. නමුත් අපිත් මේ භූමියට ආවට පස්සේ තමයි ඒක සහසුද්දෙන් අද්දකින් දැක්කට පස්සේ තමයි අඩේ මේක නැහැනේ කියන වචනේ අපිට මේ කියුණා. ඒ කියන්නේ මේ අකුරු 4 මේ ගලේ නැහැ. මේ භූමියට ඇවිල්ලා නැහැ. ඔව් sorry ගලේ තියෙනවා පොතේ නැහැ. සමා වෙන්න කියන ගලේ තියෙනවා පොතේ නැහැ. ඒක දැන් ඉවත් කරපු හේතු සාධක අපි දන්නේ නැහැ. නමුත් මොන එක්කෝ එතුමාට වැරදීමක් වෙන්න පුළුවන්. ඒකම තව කියන්න ඕන ඇත්තටම මේ පරමුඛ දෙවෙනි පාපංකන අපේ මේ උපාලි නාකන්දර මහත්තයා අපේ කේටි උපාලි මහත්තයා මම අපේ පාද කරනවා ගලේ තියෙනවා පොතේ ස්කෑන් පේජ් එකේ තියෙනවා ඉංග්‍රීසි පොතේ ස්කෑන් පේජ් එකක් තියෙනවා ඉංග්‍රීසි අක්ෂර වලින් රෝමන් අක්ෂර වලින් ඉඳලා ට්‍රාන්ස්ලේට් එකේ තමයි වරද්දන්නේ. ඔව් හරි ඔබතුමා හරි. ඔව් ඔබතුමා ඒ කියන්නේ පිටපත තියෙනවා ට්‍රාන්ස්ලේෂන් එකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ තමයි මේ අකුරු 4 ඉවත් කරලා තියෙන්නේ. ඔබතුමා කියන එක හරියටම හරි. දැන් ඔය ලංකාවේ එතන කාටවත් එල්ඩිපි කියවන්න බැරි ඉඳලා ඉංග්‍රීසි පෙර තමයි හැමෝම කියන්නේ. මේ වෙලාවට දැන් නියසුමානේ මේ ඊයේ පෙරේද පහකට දෙක තුනේ කල්ලවල වලකන්තිය ආම්බුදෝ ගෝතම කමේ එල්ඩිපි අර මම කියද්දක ඒ අර පොතේ තියෙන එකම කියනවා ස්ටේන් පේජ් නැති උනත් පරිණතන හරියට කියලා මේ පෙරේද දාපු ගෝතම සමනේ මේ ඉංග්‍රීසියේ කියනවා. එතකොට මේවා හේතු ගන්නන්න බෑ. ගෝතම සමනේගේ විදුල් පාව දෙකොන්දරා තියෙන්නේ බමන මිෂකුට ගෝතම සමනේ අගතානක විචාර අහකට කියලා. ඒක පාරවතලිය දෙන්නේ කියන්නේ. ඒතකොට ඒකවත් ඕනන්න බැරි. ඒකයි මම මේ කියන්නේ හැමෝටම අදාළ විලාදයකනේ ගාවට නියමානුකූලව ඩ්‍රෝන එක බලන්නේ වීඩියෝ කරලා දාන්න කියලා කියන්නේ ඒකයි. අන්න ඒක තමයි ඔබතුමාගේ කතාව හරි. ඔබතුමා ඒ කියන කතාව හරියටම හරි. අපි මහාචාර්ය විමලකාන්ති ආමතුරට ආරාධනා කරනවා එන්න මේ භූමියට ඇවිල්ලා මේක පරීක්ෂණයක් කරලා මේ ප්‍රතිආරච්චි කියන්නේ බොරුද ඇත්තද කියන එක පරිශීලනය කරලා අපිට කියන්න කියමු. අපි උන්වහන්සේලාට ආරාධනා කරමු මේ භූමිය ඉඳගෙනම. අයින මොකද පතිරාච්චි කියන එක හරි කියලා. පතිරාච්චි කියන එක හරි මම හැමදාම කියනවා පතිරාච්චි කියන එක පිළිගන්න එපා. ඔයගොල්ලෝ පරිශන කියන්න කියලා පතිරාච්චි බොරු කියනවා කියලා ඔප්පු කරන්න කියන්නේ කියන්නේ. අපි 2004 පහේ ජාතික රූපවාහිනියෙන් ඉන්දුරාගාවේ ළමරදා හඳුන්නේ පතිරාච්චි කියන එක බොරු කියලා ඔප්පු කරන්න කියන්නේ. අන්න හරි. ඔව් ඇත්තට පතරේ මාතේ කැපෝනේ මේ කේටි ගෲප් ආරච්චි මහත්තයා වයිරැසි කරන ෆයිනා කරන මහත්තයා තව ඉන්නවා නම් අපේ එදමන් සොයා ඔක්කොම කරලා ගල්වල ඉවරකාන්ති දෙක විශ්වවිද්‍යාල මන්ත්‍රණයෙන් ගිහලා සාරියෝ ගන්න නැතුව අපි මේ අපි පුච්චිනේක අපි දාලා මේ හෙඩ් පිට අපි ගහ ගන්න ඕනේ නැහැ නේ කොරවන්තු කියාගෙන. ඒක හරි. ඔබ පතරේ මාතේ අපිට ඇත්තටම ඔබතුමා කියනවා වගේම මේ මෙතන අර පරුමක සුරිපුතහ බමන දතකහ ලෙනේ සගස. ඒ තියෙන පොතේ තියෙන පොතේ තියෙන විදිය. ඒක පරණවිතාන මහත්තයා කළා තියෙන වැරද්දක් කියන්නේ එහෙම මේ. පළවෙනි වැරද්ද කියන්නේ එතුමාගේ අත්‍යකක් දක්වන්න පුළුවන්. අතර එතුමා මෙතෙන්ට ආවේ නෑනේ. ඔව්. නෑනේ. ඒ භූමියට ඇවිල්ලා නෑ. මේකේ අඩුයි හකුරු 4. මොකද්ද? පරුමක කියන කෑල්ල. ඔව්. හරිද? පා රු ම ක වැඩ පරම එක තමයි අඩු. ඔව්. සූරි පු ත
හා පා ඔව්. මේක නෑ. මේ අකුරු නෑ දැන් ඔව්. මේක මොකක්ද කියලා මේක මයන්නක් වගේ පේන්නේ ඔව්. තියෙන කවුරු ඇඳලා ඔව්. පා රූ උඩ මයන්න ම ක එතකොට මේ අකුරු හතර නෑ. සම්පූර්ණයෙන් මේ පොතේ නෑ. ඉන්පික්ෂන් ඔෆ් සිලෝන් කියන පොතේ ඔව්. පරණවිතාන මහත්තයා පරිවර්තනය කරලා ලියපු බුක් 812 සෙල්ලිපියේ ඔව් ඒ අකුරු හතරම නැහැ. අකුරු හතරම නැහැ. ඊටගද තමයි බයන්න කරලා ඔව් ඒ දැන් අපි කියන මෙහෙමනේ දැන් අපි දෙපැත්තටම කියමුකෝ. ඔව්. දැන් අපි දැන් කියනවා මෙතන බයන්න කියලානේ. ඔව්, මෙහා නෑ නෑ අර කට්ටිය කියන්නේ බයන්න කියලානේ. ඔව්, මෙතන මෙහා පැත්ත. මත පෙන් මේ තව මෙහා ගන්න. මේක. ඉත කන්නාඩි නේ ඒක පේන්නේ. චුට්ටයි ඉන්නේ. මෙහා තව ගන්න. ඔය දිනේ ඔය දෙන්නේ උස්සන්න ඔය මයන්න මෙහාන් තියෙන්නේ. මට ආයෙත් මේ පේන්නේ. තව මෙහාට ගන්න. ඔය ආන් මෙතන ඔය දිනේ බයන්න හතරස් කොටුව. ඔය ඒකද? නෑ තව උඩ. ඒ මා ඒ මයන් ඊට මෙහා පැත්ත අකුර. ආන් ඔය දිනේ මයන්න මෙහා පැත්ත. මයන්නට වැවත කොටුව අන්න හරියන්න. මේ මෙන්න බලන්න මේ කොටුව දැන් පා මේ බයන්නනේ. නේද? ඔව්. ඒතර මේක ඉන්ක්‍රිප්ෂන් ලෝකයේ බයන්න විදිහට. දැන් පත්‍යාරති මහත්තයා කියන්නේ මේක බයන්න නෙවෙයි. B කියන්නේ. ඔව් කියන්නේ නෙමෙයි ඕකේ තියෙනවනේ බි. මා කියන්නේ මේ වගේ උඩට මේ තියෙන කැල. ඔව්. මේක තියෙනවා. ඔව්. අනිවාර්යයෙන්ම සුදු පාට ගලේ කොටසක් තියෙනවා හැම. ඒ කියන්නේ ස්පිල්ල දාලා තියෙනවා. ඔව්. හරිද? ඒතර මේ ළඟම තියෙනවා මයන්න. ඔව්. බීමන. ඔව්. ඒතර බයන්න බමන වුණා. බමන, ඔව්. පොතේ ඉන්ක්‍රිප්ෂන් එකේ ඔව්. බමන මේක සම්පූර්ණයෙන්ම අදහස වෙනස් වෙනවා බීමන වුණා. ඔව්. හරිද? බීමන ඒවා හරියට ඒවා ප්‍රශ්නයක් නැහැ. මෙතන ඊළඟට එන දේ තමයි දයන්න. ඔව්. හරිද? ඔය- දයන්න මෙන්න බලන්න දූ මේ දුවන්න තියෙනක දායන්න කරලා තින්ට ගාලා. තින්ත ගාලා කවුරු හෝ මොකක් හරි එක කඩලා නෑ මට කඩලා වගේ පේන්නේ මේ කඩලාද? ඔව් ආ. තින්ත නෙමෙයි කවුරු හරි කටුවකින් ගහලා හෝ මොන හරි එකක් ආ. හරිද තින්ත නෙමෙයි මේ සුදු පාටනේ ගානේ එතකොට දා මේ මානේ මෙතන දූ වෙලා ඔව්. හරිද එහෙම නේද දූ ඔව් වෙලා දුවන්න. ඔව් හරි හරි. මේ තියෙන කෑල්ල පල්ලෙහාට දූ ත හා මේ ලෙනේ සගස. ඒක ප්‍රශ්නයක් නෙමෙයි නෙවෙයිනේ. සගස කියන එක ඔව් ඔව්. එතකොට ඔන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙකේ. දැන් අපිට පළවෙනි මේක පරමුඛ කියන කාලේ නෑනේ පොතේ. නෑ. ඉතින් ඒක සම්පූර්ණයෙන් වැරද්දක්. වැරද්දන්නේ. එතකොට ඒ කියන්නේ දෙපිටි වැරදි. ඔව්. එතකොට පොතේ තියෙන්නේ පරමුඛ සුලිපුතහ බමන දුතකහල් දතකහල එන. දතකහල. එනේ සගස. දතකහල් එන්නේ සම්පූර්ණ මේකේ මේ පරිවර්තනය වෙන අදහසක් නෙන්නේ. අනිවාර්යයෙන්ම දතකහල්. දැන් ගලේ තියෙන්නේ පරිමුඛ සුරපුතහ බිමන දුතකහල් පරිමුඛ සුරපුතහ බිමන පරිමුඛ බිමන දුතක. දුතක. ලෙනේ සගස. එතකොට ඒ ආගේටම මේ වන් නියමයක් තමයි මේ පූජා කරලා තියෙන්නේ. ඒතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. මම අහන්නේ ඒක උත්තර දෙන්න. දැන් පරුමක බමන කියනවාද? ඔව් කියවෙන්නේ නැහැ නේ. කොතන කියවෙන්නේ නැහැ. පරුමක බමන කියන්නේ කොහෙවත් කියවෙන්නේ නැහැ එහෙම එකක්. ඔව්. නේද? ඔව්. බාහ්මණය කියන සඳහන් වෙනවා නම් ආයේ මේ පරුමක ගැනක් කියවෙන්නේ නෑ යා නෑ. බ්‍රහ්මණෙක් මනේ. ඔව්. එතකොට අන්න බලන්න ඒකෙදි වෙනස වෙනස තියෙනවා. අයින් කරන්න හේතුව. ඔව්. එතකොට එහෙමනම් පරුමක නම් මේ බිමනනේ. බිමන වෙන්න හරිනේ. ඕන. ඔව්. මොකක් හරි වෙන. ඔව්, ඔව්. හරිනේ. එතකොට ඒ ආප්‍රධානයි. ඔව්, ඔව්. එච්චරයි. ඔතනින් ඔව්. ඒ හින්දා තමයි මේක අයින් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය தත්ත්වය තමයි අපි පැහැදිලි කරන්නේ නිතරම මේ මොකද අපේ මුදල් වියදම් කරගෙන අපේ තෙල් ටික වියදම් කරගෙන මේ පත්රාජ මහත්තයාගේ වචනයකට අපිට එන්න ඕනේ නැත්නම් මේ මහත්තයාගේ මුළු හම්බ කරමු සේසතම නැති කරලා දෙන්නේ මෙන්න මේ ගමන් වලට. ඉතින් මේ මිනිස්සයා එහෙම කරලා මේක මෙච්චරක් නැහැ කියනවනම් ඉතින් අපිට හිතෙනා නේද අපිත් හම්බ කරන එක යමන් වියදම් කරලා මේක මේ රටට පෙන්වන්න ඕනේ කියලා. තව එකක් කියන්න. දැන් මට ඒක ශනික වාප එකක් නේ දැන් මේ. ඔව්, ඔව්. ඇයි මෙහෙම ආවේ කියලා. ඔව්. එතකොට ඔය හතර අයින් කරලා තියෙන අර හේතු හින්දා. ඔව්. එතකොට නැත්තම් මේ පත්‍යාරච්චි මහත්තයාව සුද්ධ කරන්න මං ආවේ නෑ, නෑ. නෑ. හරිද? ඔව්, ඔව්. ඒතකොට පත්‍යාරච්චි මහත්තයා කියන කතාවේදී බිමන දැන් උතර ප්‍රශ්නේ ඉන්නේ බිමන සහ දුයන්න කියන ඔව්, එකනේ. කියන එක. ඔව්, ඔව්. දුයන්න පිළිම තියෙනවා. තියෙනවා. එතකොට බියන්න නම් එහෙමනම් පරුමක කියලා දාන්නේ නෑ මේ බ්‍රහ්මණයෙක්ට. ඔව්. ඒ හින්දා අයින් කරා. අයින් කරා අකුරු හතරම අයින් කරා. එහෙමනම් පත්‍යාරච්චි මහත්තයා කියන මෙම තර්කයේ අරක බියන්න නම් ඔව්. ඒක හරි. හරි. තියෙනවනේ. බමන මේ දුත්- පරමුඛ තියෙනවනේ මෙතන. ඔව් ඊළඟට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි කොටා කියන්න පුළුවන් දයන්න දුවන්න කරලා තියෙනවා. දුවන්න ඉතින් ඒතකොට බිමන දුතක. ඉතින් ඒ තර්කයේ බින්දින්න තමයි දැන් තියෙන රටේ ඔක්කොටම.
මෙතන එන්න මේ අපි විතර නෙවෙයි ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න කවුරු හරි මේකට අභියෝග කරනවා නම් එන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේ පන්සලට ඇවිල්ලා තොතමුණුගේ පන්සලට ඇවිල්ලා ලොකු ආම්දරට ලොකු ආම්දරෝ තියෙනවා පෙන්නයි මේ ගල් මේ ලෙලෙන පාර ඇවිල්ලා බලලා ඕගොල්ලොත් මේක ඇස් දෙකෙන් දකින්න මේ අපි කරන්නේ මේ අපි අපේ යුතුයකමක් මේ අපි මේකට ඇවිල්ලා තියෙන මේ වගේ දේවල් කරන්න. ඒ හින්දා මං ඉල්ලා සිටිනවා අපේ සහෝදරයන්ට එන්න මෙතෙන්ට බලලා මෙන්න මේවා නිවැරදි කරලා මේ ගමනක් යන්න. සෙල්ලිපියේ තියෙන ස්ථානය තමයි ඔයගොල්ලන්ට මේක බලනකොට පේන්නේ මේ පල්ලෙහා තියෙන පල්ලම පෙයි මෙන්න මේ ගහට හේතු වෙලා තමයි ජේති මහත්තයයි මායි දෙන්නම මේ වීඩියෝ කරේ ගහට හේතු වෙලා මෙතන බුදියගෙන. ඒ කියන්නේ මෙතන ඉන්න බෑ. මෙතනින් සුට්ටක් කර දීතුත් අඩි 90ක සීයුතු ප්‍රපාතයක්. ඉතින් මේ වගේ අමාරුවෙන් තමයි අපි මේ ගමන ඇවිල්ලා ඕගොල්ලෝ මේ කරන්නේ. අපි ඉදිරියටත් ඉතින් මේ වගේ වීඩියෝ අපි මේ එතුමා අපේ ජයරත්න මහත්තයා හඳුන්වලා දීලා ප්‍රදේශ කීපයක් තියෙනවා. ඒ අමාරුම සෙල්ලිපි මේ කට්ටිය නෑ කියන ඒවා අතුරු වෙනස් වීම ගැන කියන දේවල් ගොඩක් මෙහෙම තියෙනවා. අපි ඒවා පත්‍යාරච්චි මහත්තයා කියන දෙයි අනිත්‍යයි කියන දෙයි පොතේ තියෙන දෙයි හරියාකාරව ඉදිරිපත් කරන්න. එතකොට විවාදයකට ඕන කෙනෙකුට මේක තේරුම් බේරුම් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේකේ කවුද ප්‍රතිආරච්චි මහත්තයාත් කියනවද? එහෙම නැත්නම් පොතේ තියෙන එක වැරදි කියනවද? පොතේ තියෙන එක හරි කියනවද? ඒක පැහැදිලි කරගන්න පුළුවන් ඕගොල්ලන්ට මේක බලලා. එහෙම නැත්නම් අපි හැමෝටම කියන්නේ නේද මහත්තයා? මේ වගේ ස්ථානවලට එන්න. ඇවිල්ලා බලන්න. අපි කියනවා විශ්වාස කරන්න එපා. ඔව්. ඒ කියන්නේ මේ තියෙන්නේ පන්සලට ආවට පන්සල බලන්න පුළුවන්. පන්සල බලලා කියන්නේ විතරක් කියන්න එපා. උන්ටම මේ අඩි 90ක් විතර පොඩි කඳුකටයක් තියෙන්නේ. මේ කඳුකටේට ඇවිල්ලා මේක බලලා යන්න පොඩි කියන්නේ ඇවිල්ලා ඔයගොල්ලන්ගේ දුවදරුවන්ට අනාගතයේ වෙන මේ හෙළ ඉතිහාසයේ මේ වගේ දේවල් තියෙනවා මේ රටේ බොහොමයක් තියෙනවා කියන එක පෙන්වන්න ඉතින්. අපිට අපේ තියෙන ඉතිහාසයක්. ලෝකේ කාටවත් නැති ඉතිහාසයක් මේ හෙළයට තියෙනවා. ඒ එන්න කියන එක තමයි ආරාධනා කරන්නේ. මේ වගේ තැන් වලට එන්න බලන්න අපිත් එක්ක එන රැඳිලා ඉන්න කියන එක අපේ ප්‍රේක්ෂකයන් කිල්ලා දිනවා. එහෙනම් බොහොම ස්තුතියි රවලිත් වයිහෙලයා. ආයෙත් නැවතත් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ආයිබෝවන්. stop. වහීද මේට වහින ගන්නෑ මං හිතන්නේ. ඔය තියෙන පල්ලම තමයි. ඉතින් තපස් වල ඉතින් මේවා හදලා කොයිද? ලස්සනට ආවරණය කරලා තියෙන්නේ යන්න එන්න. කියන්නේ මේක මේ මීට වඩා පහලින් තියෙන්නේ නැත්තේ නේද අයියා? ඔව් මේ ගොඩ වෙලා. මේක ගොඩ වෙලා තියෙන්නේ. කියන්නේ මේක මීට වඩා හොඳ සකස් කරන විදිහට සකස් කරලා තියෙන්නේ නැති.